හරි එහෙනම් අපි 2019 ගාන හදන්න පටන් ගමු. මම ෆිසිකල් ගණන් සාකච්ඡා කරගෙන යන තමයි අද විතර ෆිසිකල් ගණන් හදද්දි මම මුලින්ම පස්වෙනි ෆිසිකල් ගණන් ටික සාකච්ඡා කරගෙන යන හැටි 2020 ඉඳලා 24 වෙනි අවුරුදු 5ක් තියෙනවා. එතකොට මෙහෙමයි. එතන කතාව තමයි පස්වෙනි ප්‍රශ්නේ තමයි ඇත්තටම ෆිසිකල් ගණන් වල ලේසි ප්‍රශ්නකට එන්නේ ලේසි අනිත් එක ලේසි හරියට මේ වැඩ ටික කරන් ගියාට පස්සේ නමුත් මම වෙලාව අඩුවෙන් වැඩිපුර ලකුණු ප්‍රමාණය ෂුවර් එකටම ගන්න පුළුවන් මේක තමයි පස්වෙනි ප්‍රශ්නේ එහෙම තමයි පහුගිය අවුරුදු ටිකේම ලැබිලා තියෙන්නේ. හරි. ඒතකොට මේ තියෙන 2019 ගාන 2020 මේ ගාන 2020 ගාන තමයි මේ තියෙන්නේ. එතකොට අපි බලමු කොහොමද මේ ගාන හදාගෙන යන්නේ කියලා. හරි. ඒකට පළවෙනියටම අපි කතාව කොහොමද පටන් ගන්න අපි ගාන කියවලා වැදගත් කාරණා මොනවද තියෙන එක පොඩ්ඩක් බලමු. හරි. එතකොට තියෙනවා එහෙම සංයෝගයක් තිබ්බ කියලා xy2 z2 කියලා 300 කෙල්වින් වලට රත් කරද්දී පහත පරිදි වියෝජනය වුණාලු. එතකොට ඊළඟට තියෙනවා මොකද්ද? මේ තමයි වියෝජන ප්‍රතික්‍රියාව විදිහට දීලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන xy2 ගෑස් ග්‍රෑම් 75ක් දීලා තියෙනවලු. රේචනයේ පරිමාව දීලා තියෙනවා ඝන ඩෙසිමීටර 1යි කියලා. පරිමාව හැම මතක තියාගන්න. මොකද අපි සාන්ද්‍රණය ආදේශ කරන්න යද්දී එක පාට අපිට අමතක වෙලා නිකම්ම ආදේශ කරනවා අපිට පරිමාව මතක නැහැ. මෙතන 1 ඩෙසිමීටර නිසා පරිමාව ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිනේ. හරි. එතකොට ඊළඟට දීලා තියෙනවා මෙතන උෂ්ණත්වය තමයි පොඩ්ඩක් දාගමු. මෙතන 300 කෙල්වින් උෂ්ණත්වය මෙතන 480 කෙල්වින් උෂ්ණත්වය දක්වා වැඩි කරලා හරිනේ. ඊට පස්සේ අපි බලමු තව තියෙන දත්ත මොනවද කියලා. xy2 z2 ගෑස් වල මෞලික ස්කන්ධ 150 කියලා දීලා තියෙනවා. කෙල්වින් 480 දී RT අගය 4000 කියලා දීලා. ඇත්තට මේක නෑ ලොකු පහසුවක් නේ අපි දන්නවා. එතන අපි මේ සර්වත්‍ර වායනීය දාලා ආදේශ කරන්න ගියාට පස්සේ දශම ගණන් ඇවිල්ලා පොඩ්ඩක් අවුල් යනවනේ බලමු. සියලුම වායුන් පරිපූර්ණ වායු ලෙස හැසිරෙන බව උපකල්පනය කරන කියලා ගානෙම දීලා දෙන. ඒ කියන්නේ PV = nRT ඒ සමීකරණය දාලා අපිට ගාන ඉස්සරහට යන්න පුළුවන්. බලමු. පළවෙනි ප්‍රශ්නේ විදිහට අහලා තියෙනවා මොකද්ද? වියෝජනය වීමට පෙර භාජනය තුල ඇති xy2 z2 මවුල සංඛ්‍යාව සොයන්න කියලා. ඉතින් මේක අහන්න පුළුවන් ලේසිම ප්‍රශ්නේ අහලා තියෙනවානේ. xy2 z2 වල මවුල සංඛ්‍යාව මොකද්ද? මවුල සංඛ්‍යාව ගණනය කරන ඕනම එකක මවුල සංඛ්‍යාවක් ගණනය කරන්නේ අපි කොහොමද? ඕනම එකක මවුල සංඛ්‍යාවක් අපි ගණනය කරන්නේ කොහොමද? ඕනම එකක මවුල සංඛ්‍යාවක් අපි ගණනය කරන්නේ දී ඇති ස්කන්ධය බෙදීම දී ඇති ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. ඔහොමනේ. එතකොට දැන් මෙතන xy2 z2 වල ස්කන්ධය දීලා තියෙන කොච්චරක් කියලාද? xy2 z2 ගෑස් වල ස්කන්ධය දීලා තියෙනවා. කියන්නේ මෞලික ස්කන්ධය දීලා තියෙනවා 150 ග්‍රෑම් මවුලයට කියලා. 150 ග්‍රෑම් මවුලයට කියලා දීලා තියෙන්නේ. එතකොට මෞලික ස්කන්ධය හොයන්න දී ඇති ස්කන්ධය කීයද? මේ උඩම දීලා තියෙනවා මොකද්ද මේ? උඩම දීලා තියෙනවා සාම්පලය රේචනය කරන ලද එක තිබ්බ කියන. ඒතර කොච්චරක් තිබ්බද? 7.5ක් තිබ්බ කියන. ඉතින් 7.5 150න් බෙදන්න තමයි තියෙන්නේ. හරිනේ. එතකොට අපි මොකද්ද කරන්නේ? 7.5 ග්‍රෑම් බෙදනවා 150 ග්‍රෑම් මවුලයට. එතකොට මෙතන ග්‍රෑම්ට ග්‍රෑම් කැපිලා ගියා. සුළු කරන හැටි පොඩ්ඩක් සරලව පෙන්නන්නම්. 150. එතකොට එනවා 0.5 වාරයක් 10^1 මවුල. ඔන්න පිළියන උඩම් 5 වාරයක් 10^2 මවුල කියලා. හරි. ඉතින් ඔන්න උත්තරේ පළවෙනි එකට. 5.2 5 වාරයක් 10^2 මවුල තමයි xy2 z2 ගෑස් වල ස්කන්ධය. මේ මවුල ගන්න. පොඩි දෙයක් නේ කරන්න තිබෙන්නේ. පොඩිම දෙයක් කරන්න තිබෙද්දි ලකුණු කෙලීම මෙවන් 75 කොටසක 4 කියන ලකුණු මම දැන් 5ක් 10ක්වත් අනිවාර්යයෙන් 5ක්වත් අඩුම හම්බ වෙනවාදී මේ කොටසට. හරි. හරි. එතකොට ඒ කතාව පැහැදිලිනේ පොඩි සුරු කිරීමක් තමයි කරන්න තියෙන්නේ. හරි. හරි. ඊට පස්සේ අපි දෙවෙනි කොටසට යමු. පළවෙනි කොටස හරි. ඉහත පද්ධතිය කෙල්වින් 480 දී සමතුලිතතාවයට එළඹ විට භාජනය තුල ඇති මුළු මවුල ප්‍රමාණය 7.5 වාරයක් 10^2 බව සොයා ගන්නා ලදිලු. 480යි කෙල්වින් හිදී සමතුලිතතා මිශ්‍රණය තුළ මවුල සංඛ්‍යා ටික ගණනය කරන්න කියලා දීලා තියෙනවා. හරිද? දැන් ඉතින් අපි දන්නවා අපි සමතුලිතතාවයෙන් kp kc ගානක් ආව ගමන් අපි මොකද්ද ඔය වගේ මවුල ගණන් හොයද්දි දාගන්න මේක. අර අපි ප්‍රතික්‍රියාව ලියාගෙන අපි පේලි තුනක් සම්පූර්ණ කරගන්නවනේ. මොකද්ද පේලි තුන? ආරම්භයේ තිබ්බ මවුල ගාන,
ප්‍රතික්‍රියා කරපු මවුල ගාන සමතුලිත අවස්ථාවේ තියෙන මවුල ගාන. අපි ප්‍රශ්නෙන් අහන්නේ මොකද්ද? සමතුලිතතාවයේ තියෙන මවුල ගානනේ. අපි ඉස්සෙල්ලම ප්‍රතික්‍රියාව ලියාගමුකෝ. xy2 z2 gas පත් වෙනවා xy2 gas දන්න z2 gas නේ. එතකොට මේකේ අපි පළවෙනි පේලිය ආරම්භක මවුල ගණන ප්‍රතික්‍රියා කරන මවුල ගණන අවසානටම සමතුලිත මවුල ගණන. හරිනේ, සමතුලිත මවුල ගණන. එතකොට දැන් ආරම්භක මවුල ගණන කතාවේදී අපිට මොකොත්ම කියලා නැහැනේ ආරම්භයේ මොකද කරා කියලා කියන්නේ xy2z කියන xy2z වලින් xy2z වලින් මෙන්න මෙච්චරක් තිබ්බ කියලා විතරනේ කියලා දෙන්නේ. ඉතින් xy2z වල ඒ කියන්නේ xy2z විතරනේ ආරම්භයේ තිබ්බ කියලා දෙන්නේ. වෙන කවුරුත් ආරම්භයේ තිබ්බ කියලා මේ ගාන සටහන් කරලා නැහැනේ. එහෙනම් ආරම්භක මවුල ගාන කතාවේ අපි දැන් ආරම්භක මවුල ගාන මෙතන xy2 වල මවුල ගාන හොයාගත්තනේ. ආරම්භයේදී xy2 ගෑස්වත් z2වත් ඉන්නවා කියලා නෑ. කියලා තියෙන xy2 z2 ඉන්න එක විතරයි. එයාගේ මවුල ගානත් අපි දැන් හොයාගත්තා. කීයද මවුල ගාන? 5 10 රින 2යි. කීයද මවුල ගාන? 5 10 රින 2. හරිනේ. 5 10 රින 2යි. මම මවුල කියන එක දාන්න යන්නේ නැහැ. හරිනේ. මෙයාලගේ මවුල ගණන් ඉන්දියද නැහැ. හරිනේ. ප්‍රතික්‍රියා කරන ගාන. ප්‍රතික්‍රියා කරන ගාන අපි දන්නවද? නැහැ. අපි දන්නේ නැහැ ප්‍රතික්‍රියා කරන ගාන. ප්‍රතික්‍රියා කරන ගාන අපි දන්නේ නැහැ. හරිනේ. ප්‍රතික්‍රියා කරන ගාන දන්නේ නැහැනේ. ප්‍රතික්‍රියා කරන ගාන ගැන කිසිම සඳහනක්වත් මුකුත්ම දීලා නැහැ. අපිට දීලා තියෙන්නේ මුළු මවුල ප්‍රමාණය විතරයි. එහෙනම් මම ප්‍රතික්‍රියා කරන ගාන xy2 z2 වල ප්‍රතික්‍රියා කරන ගාන a කියලා හිතනවා. අනිවාර්යයෙන් මෙහෙම අපි මොකක් හරි උපකල්පනයක් ගණිද්දි මොකද කරන්න ඕන? අනිවාර්යයෙන් මෙහෙම උපකල්පනයක් ගණිද්දි අපි මොකද කරන්න ඕන? ඒක ලියන්න ඕන. මොකද දැන් මම මෙතන ඍණ a කියලා දාපු ගමන් මම දන්නව ඍණ a කියලා දැම්ම xy2 z2 වල ප්‍රතික්‍රියා කරන මවුල ගාන කියලා. හැබැයි පේපරේ බලන එක්කෙනා දන්නේ නැහැ නේද? ඒ නිසා අපි අනිවාර්යයෙන්ම කෙලවරෙන් ලියන්න ඕන මොකද්ද? A යනු මොකද්ද කියලා ලියන්න ඕන. දැන් A යනු xy2 z ගෑස් වලින් ප්‍රතික්‍රියාවට භාජනය වෙන මවුල ප්‍රමාණය කියලා අපි ලියන්න ඕන. හරිනේ. එතකොට අපි දන්නවා මේ ප්‍රතික්‍රියා කරන පේලිය කියන එක පුරවන්න හරි ලේසි. ඇයි එහෙම හරි ලේසි කියලා කියන්නේ? උඩ පේලිය වගේ නෙමෙයි ප්‍රතික්‍රියා කරන පේලිය අපි එක්කෙනෙක් දැනගත්තොත් අනිත් හැමෝම පුරවන්න පුළුවන්. ඇයි කියන්නේ එයා ඒ පේලිය පුරවන්නේ මොන නියමය මොන මේ මොකද්ද මොන මේ මූලධර්මයට අනුවද? ස්ටොයිකියෝමෙට්‍රික මූලධර්මයට අනුව ස්ටොයිකියෝමෙට්‍රිය අනුව තමයි අපි ඔය ප්‍රතික්‍රියා කරන පේලිය කියන එක පුරවන්නේ. ඒතර ප්‍රතික්‍රියා කරන පේලිය කියන එකේ ඕන එක්කෙනෙක් අපි කොහෙන් හරි දැනගත්තා ඊට මුළු පේලියම පුරවන්න පුළුවන්. ධන කියලා දානවා හැදෙන අයට ඍණ කියලා දානවා වැය වෙනට. දැන් මෙතන වැය වෙන්නේ ප්‍රතික්‍රියාව වෙන්නේ xy2 z2 වලින් මේක හැදිලා තියෙන මුලින්. මොකද මුලින් ඉඳලා තියෙන xy2 z2 නේ. එහෙනම් ප්‍රතික්‍රියා කරන එක්කෙනා වෙන්නේ xy2 z2 වෙන ඍණ a කියලා දානවා. අපිට පේනවා මේකේ දැන් ස්ටොයිකියෝමෙට්‍රිය ගැන ලොකුවට බොරි වෙන්න දෙයක් නැහැ. ඒකට හේතුව ස්ටොයිකියෝමෙට්‍රිය හැම එකෙම සමානයි. ස්ටොයිකියෝමෙට්‍රිය හැම එකෙම සමානයිනේ. ස්ටොයිකියෝමෙට්‍රිය හැම එකෙම සමාන නම් මොකද්ද වෙන්නේ? මේක ගැන අපිට ලොකුවට බොරි වෙන්න දෙයක් නැහැ. නිකම්ම අපි මෙතනින් xy2 z වලින් ඍණ a ප්‍රමාණය ප්‍රතික්‍රියා කරන xy2 ගෑස් වලින් කොච්චර හැදෙනවද? ඒ ඍණ a ප්‍රමාණය. සෝරි ධන a ප්‍රමාණය. එහෙනම් z2 ගෑසුත් ඒ ධන a ප්‍රමාණයක් තමයි හැදෙන්නේ. ඒකට හේතුවයි මෙයාලගේ ස්ටොයිකියෝ අනුපාතය කියලා ස්ටොයිකියෝමෙට්‍රික අනුපාතය එකට එක තියෙන නිසා. හරිනේ. එහෙනම් මම මෙතන දාගන්නවා ධන a මෙතනත් ධන a. දැන් අවසාන වෙන උඩ පේලි දෙක පුරවගත්තට පස්සේ අවසානයේ පුරවන ඊට වඩා ලේසි. ඒක නිකන් ධන ඍණ කතාවක් නේ තියෙන්නේ. ධන ඍණ කතාවක් නේ. ධන ඍණ කතාවක් කියන්නේ මේ පේලි මෙහෙමනේ පුරවන්න තියෙන්නේ. ඒ කියන්නේ උඩම පේලිය යට පේලිය දෙවෙනි පේලිය අඩු කරන්න දෙන්නේ. මහලුක දෙයක් නැහැ නේ. එහෙනම් මෙතන අඩු කරන්න ඕන 5 10 ඍණ 2කින් ඍණ a. මේවා අඩු කරන්න දෙයක් නැහැ. එකතු කරන්න දෙන එකතු කරන්න උඩ පේලිය කවුරුවත් නැහැනේ. ආරම්භයේ හිටියේ නැහැනේ. හැදිච්ච ප්‍රමාණය විතරයිනේ. එහෙනම් පල්ලෙහාට එකතු කරාට පස්සේ මෙතන එනවා a විතරක්. මෙතනත් එනවා a විතරක්. හරිනේ. දැන් අපිට තියෙනවා සමතුලිත අවස්ථාවේ මවුල ගාන. දැන් අපිට තියෙනවා මොකද්ද? සමතුලිත අවස්ථාවේ මවුල ගාන. මේ තියෙන සමතුලිත අවස්ථාවේ මවුල ගාන. සමතුලිත අවස්ථාවේ මුළු මවුල ගාන කීය කියලාද ගානේ දාත්තයක් විදිහට දීලා තියෙනවා කීය කියලාද? 7.5 වාරයක් 10 මුළු මවුල ගාන කීයයි කියලා දීලා තියෙන්නේ 7.5 වාරයක් 10 මවුල. හරිනේ. 7.5 වාරයක් 10 මවුල තමයි තියෙන්නේ. එහෙනම් කොහොමද දැන් මේක හදන්නේ? ඉතින් අපිට තියෙන සරල සම්බන්ධයක් ගන්න. මොකද්ද සම්බන්ධය? සමතුලිත අවස්ථාවේ මවුල ගණන් වල එකතුව සමාන කරන්න තියෙනවා මොකකටද? මෙන්න මේ මුළු මවුල ගන්නට. හරි සරල කතාවක් තියෙනවා. මොකද්ද කියන්නේ?
මෙන්න මේ තුන් දෙනාගේ එකතුව සමාන වෙනව කාටද? මෙන්න මේ මුළු මවුල ගාන කියන 7.5 වාරයක් 10 රින 2ට. සරලයිනේ. එහෙනම් මම මේක ලියා ගන්නවා. එහෙමයි 5 වරක් 10 රින 2 රින A ධන A ධන A සමාන වෙනවා 7.5 වාරයක් 10 රින 2යි මවුල. හරි සරල කතාවක් තියෙනවා. මේක සුළු කරමු. 5 වාරයක් 10 රින 2 වරහන් ඉවත් කරා මම එක එකට එක එකක් කැපිලා ගියා. 5 වරක් 10 රින 2 ධන A සමාන වෙනවා 7.5 වාරයක් 10 රින 2. 10 බල සමාන නිසා වැඩේ තවත් ලේසි. 2.5 වාරයක් 10 රින 2යි මවුල කියලා තමයි එන්නේ. හරිනේ. ඔන්න ඕක තමයි කතාව. ඒතර A කියන්නේ කීයද කියලා අපි හොයාගත්තනේ. 2.5 වාරයක් 10 රින 2යි මවුල කියලා තමයි එන්නේ. හරිනේ කතාව. එහෙනම් ඔන්න අපේ දෙවෙනි ප්‍රශ්නේ අහලා තියෙන තුන් දෙනාගේම මවුල සංඛ්‍යාවනේ. ඉතින් තුන් දෙනාගේ මවුල සංඛ්‍යාව හොයන්න ලේසියි නෙමෙයි. තුන් දෙනාගේ මවුල සංඛ්‍යාව ඇත්තම කතාව මොකද? සමානයිනේ. තුන් දෙනාගේ මවුල සංඛ්‍යාව සමානනේ. මොකද මේ බලන්න. XY2 ගෑස් වල ඉන්නෙත් A ප්‍රමාණයක්. හරිනේ. Z2 ගෑස් වල ඉන්නෙත් A ප්‍රමාණයක්. ඉතින් A කියන්නේ කීයද මේ? A කියන්නේ කීයද? 2.5 වාරයක් 10 රින 2. ඊට පස්සේ අපිට XY2 Z2 කියන අපේ ආරම්භක සංයෝගය කොච්චරද ඉන්නේ? 2.5න් රින A ප්‍රමාණයක්. ඉතින් 5 වරක් 10 රින 2න් රින A ප්‍රමාණය. ඉතින් 5 වරක් 10 රින 2න් 2.5 වරක් 10 රින 2ක් අඩු කරලා කීය දෙන්නේ? ඒත් 2.5 වාරයක් 10 රින 2ම තමයි මවුලනේ. එහෙනම් මවුල තුනම සමාන හැමෝගෙම. ඒතර අපේ අවසාන උත්තරේ විදිහට අපි මේක අනිවාර්යයෙන් ලියලා පෙන්නන. මොකද අපෙන් අහලා තියෙන උත්තරේ මේකනේ. උත්තරේ විතරක් වැඩක් නැහැ. ඉතින් හදන කොටස ඉඳලා මේ සේරටම ලකුණු වෙන් කරලා දෙනවා මේ මාර්කින් ස්කීම් එකේ. හරිනේ. දැන් පේනවනේ කොච්චර ලේසිද කියලා. හරි. එහෙනම් මේ කොටසත් හරි. ඊළඟට තියෙනවා 480යි කෙල්වින් හිදී මෙම සමතුලිතතා නියතය සරවනවාද